හෙලෝ හායි හායි හයි කොහොම කාලෙකින්නේ කාලිකින් කියන්නේ අපේ මේ මෙහෙමයි හරිද අපි දන්නවා වීඩියෝස් පොඩ්ඩා වැටෙනවා පොඩි කන්සිස්ටන්සිකේ පොඩි ගැටලුවක් ගැටලුවනවා පොඩි අභ්‍යන්තර ගැටලු ටිකක් මතු වෙලා තියෙනවා අපි විසඳ ගන්න ගමන් දන්න අපි කියන්න නේනවා දන්න අපිටම අභ්‍යන්තර ගැටලු මතුවෙන සීසන් වයිස් හරි පියද අරගෙන එල්ල තින මැංගුස්ල වීඩියෝස් ඔව ලස්සන කට්ටිය ඉල්ලන හොඳ සුපිරි කටේටස් ටික මැංගුස්ල කියන්නේ ඉතින් අපි වීඩියටික බලලන්න වැඩි කතා කරන්න ඔන්න දන්නත සබස්ක්‍රයිබ් කරන්න අනිවාරෙන් දන්නවා දැන් අපි මේක බලලේ බල්ලේ අපි අඟහෙන පලවෙනි වීඩියෝ එකට නත්තල්නේ නත්තල්නේ බලුනේ Merry Christmas. Same here. Same to you. අදත් වැඩ නේද? ඔව් ඇයි? සරණ යාගේ. කොහෙද යන්නේ? කරගන්නේ. සර් මුට ලියමුද? දැන් ලියන්න පිස්සුද? බෝතල් ගන්න දෙන්නේ. අරගෙන නම් ගිහලා. බයි. බයි උගේ වයසට නෙවෙයි. අපේ තාත්තගේ වයස විතර වූ. ගත්තද? එන පොලිම. ඔව් ඉතින් හෙට වහලානේ. බෝතල් කීයක් ගත්තද? බෝතල් 3ක්. බෝතල් 3ක් කීයක් බොනවද? පොඩි කාරි අලක්කු කල්දරමට ටිච් එකෙක්ද බං? කල්දේරම මුගේ ඇඟට වැටලා තියෙන්නේ. මේ මං යන නම් පරක් වෙනවා. සූවයි මේ පාර මේද? තමුසේ ලියන්න මේ හදන්නේ නේ. පාටි ඉවර? ආඩිවර පොත්තුවක් ඉන්නේ. සර් දැන් නම් මම උට ලියනවා ඈ. මු බීලා. හෙල්මට් උත් නැහැ. ලියපන් ලියපන්. දැන් ලියපන් රචනාවක් හරි කමන්නේ ලියපන්. බීලා වුණා මොකද ලියන්නේ කරන්න බීලා වුණා මොකද ලියන්නේ රචනාවල් මොකද්ද බීලා වුණා රචනාවල් ලියන්නේ කවි වෙන්න වෙයි කවි පව් බහැලා වරේ. මේ මහත්තයා සැරයි. බැහැලෙන් බැහැලෙන්. මොනවා කරේද දන්නේ. එහෙම කරන්න එපා. පවුනේ. නැත්තල්නේ. අතේ සල්ලි දිනන. ඉදහත් තියෙන. තම්ස්ලා වල්ලනකට 5000ක් දෙනවා නේද? සර් අපිට 3000ක් පාඩුයි. එක මූට යන්න දෙමුද? පවුනේවා. මේක තමයි. පවුනේ. යනවා. Thank you. මහම කිව්වනම් හොඳනේ කොහෙද යන්නේ? මේනවා. කොල්ල ඔක්කොම සතුටුයි මෙහෙම පොලිසියට ගියා කොහෙද යන්නේ? 2000 දීලා යනවා. දැන් යනවා. ඉස්සරහ පොත්තු කඩයක් තියෙනව නේද? ඒක හොඳ ඒක හොඳ. ගානත් අඩු ෂේප්. අපිත් කන්නේ එකෙන් තමයි. ටටා. සර් මු ආයාව. තමුසේ මාර වදයක් කොයි දෙන්නේ. මොකද? මේ අතනින් 1000ක් ගන්න බෑද? මේ බලංකො සර්. මොකටද දැන් 1000ක් කිල්ල? කොත්තුවට 1000ක් මදි වුණානේ. එක්ක සර් දීලා දාමු. පවුනේ. ඒක තමයි. පවුනේ. නැත්තල්නේ. යනවා. අනේ thank you. ඒ කොහෙද යන්නේ? මේනවා. උයි මේ 1000 අරන් යනවා. නේ මන්ද උයි. අමතකුණානේ. Merry Christmas. පව් නේද? පව් නේද සර්? මොකද සර්? අර බලපන් කවුද ඉන්නේ කියලා. ඒ ගමන මොකෝ? සර් එක්ක මුට ලියලා දාමු. පව්වයි. මේ මොකෝ? මේ අතනින් 500ක් ගන්න බැරි වෙයිද දන්නේ නැහැ නේ. මොකෝ? තෙල් ඉවරද නන්නේ?
ඒ පොඩ්ඩක් ගහගන්න 500ක විතර. පවුනේ පවුනිසේ නැත්තල්නේ. යන සිරත් අනේ වන්දෝ යන thank you. මේ ඔයි කොහෙද යන්නේ? මේ 500 අරන් යනෝයි. නැත්නම් තමයි සෝක් ගන්න ආයිත් එනානේ. ගන්නවා යන්න. අමතකුණා. ආය අර ඉතින් ගන්න දන්නේ ඒවා. පව් නේද? මට නම් උඩ ලියන්නම හිතෙන්නේ සර්. නත්තල්නේ ඔයි. පව්. මෙරි ක්‍රිස්මස්. එසේම වයි. wish you the same sir. තාම ඩියුටි නේ. අවුසාද මේ නත්තල් ඩියුටි. කාලා දින්නේ. අපි කෑවනේ බා. කොත්තු කෑවා. මේ අතේ සල්ලි තියෙනවද? තියෙනවා සර්. 500ක් ගන්න තියෙනවද? දෙන්න සර්. මම එවන්නම් ඈ. ඉක්මනට එවනවාට. bye sir. ටටා. මෙරි ක්‍රිස්මස් දෙන්නටම අපි ගියා. ඒ 500කට කියලානේ මං ඌ ඇවිල්ලා. කවුද සර් ඒ? අලුත් OIC බා. සර් මට මල පැනලා ඉන්නේ. මම උඩ ලියනවා. පොඩ ඉන්න. ඉතුරු 500ක් ඉල්ලන් යන්නත් තමුසේ ආවේ. මොකද්ද සර් මූ මේ කියන්නේ? කියනවා මොකද? මොකද්ද බං සර් මේ? මොකද්ද? පුතා දෙන්න කිව්වේ. කවුද පුතා? OIC. පව් නේද? කවුද සර් පව්? අපි Merry Christmas. සර් පොඩ්ඩක් එන්නකෝ. එන්න පාස අපි ළඟට එන්නම් මම ඉන්නේ. සර් පොඩ්ඩක් එන්නකෝ. මොකෝ? සර් 500 අමතකුණා. නැත්තල්නේ. ඔයි මෙහෙනවා කියපු එක සර්. සර් පොඩ්ඩක් ඉන්න. මේ ඔගේ පරණ එකක් වුණා මතක නෑ මම. ඒක සුපිරිය. නත්තල් එහෙම තමයි ෆෙස්ටිවල් තා ටික දවසකින් නත්තල් වෙනවා. අල්ලද්දි දැක්කනේ පොලිසිය බැලන්ස් කරන්න ඕනේ එහෙම. හැබැයි පුතා OIC නම් පුතා හරි තාත්තා හරි OIC නම් එහෙම බැලන්ස් කරන්න. එහෙම නැත්නම් එහෙම බැලන්ස් කරන්න යන්න එපා. ඒක. මැංගුස්ලා කියන්නේ සුපිරි කන්ටෙන්ට් හදන සෙට් එකක්. ඉතින් ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්. කරන්න. ඔව් අපි දැන් ඊළඟට බලන්න යන්නේ මොකද්ද? නම්බුව. ඩොයිස් පකට් එක කෑනේ සෑහෙන කාලෙකින්ම. නම්බුව කනවනේ බං උඹලා. මම උඩ කිව්වා. මොකද්ද බලනෝ ඊ පාට? මං කලින්ම කිව්වා මූට. රයිස් පැකට් කියලා ඉතිවා. දැන් තවුසර ගියා දුක් කර. 5000යි. උඹ රසක් කරන්නේ නැහැ. උඹට කොහෙන්ද 5000? අම්මෙන් ඉල්ලගත්තේ උන්. මචං මෙනුක. උඹ කියා. මං කිව්වා මූට. මචං හෙට භක්ති ගීතේ බං පන්සලේ. මං මූට කිව්වා ඒක. මූ මෙහෙම කොහොමද අරන් යන්නේ කියපන්කෝ. ටෙනිස් බෝලයක් වගේ නේ බං මූ. මචං අපේ නම්බුව තමයි කෙලවෙන්නේ. මූ මේ ඉස්සරහම ඉන්නේ මූ. තොප්පියක් දාන් යනවා. ඔබ සරම ගාලා තොප්පි දාගෙන යන මචං මූ මගෙනුත් ඕක ඇහුවා. මම ඔබ කිව්ව එකම කිව්වා. මචං පොඩ්ඩක් ඒ කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් වුණා කියලා මේ හිතන මගුල් කරන්න එපා කියපන්. කියා මූට. මම මුලින්ම මූට කිව්වේ ඔක තමයි. මචං ඇමරිකාවේ ජයන් බාප්පා ඉන්නේ. ජයන් බාප්පා දැනගත්තොත් බං නම්බුව ලෙෆ්ට් ඈ. ජයන් බාප්පා සීන් එක දන්නෝ. ඔබ කිව්වද ජයන් බාප්පට? මං ජයන් බාප්පට කිව්වා බං. ෆොටෝ එකකුත් ඇව්වා. අවුලක් නෑ මචං. මේ මිනිස්සු කවදා හරි ඒව දැනගන්නවා. උගේ බැලුවා. මචං තාත්තා දැක්කොත් බං. ඔකෝ මේ මිනිස්සේ ලෙඩෙක් මචං. මම මූට කිව්වා උඹ එන්න කලින් ඕක. ඔබ කියපු නැති මොකුත් නැද්ද? මම ඔක්කොම කියන්න ඕන ටික මූට කියලා තියෙන්නේ බං. තාත්තුණක් දැනගන්න ඕනේ අපි අලුත් ජෙනරේෂන් එක ඇක්සෙප්ට් කරන්න. කොහොමද ඒක? අලුත් ජෙනරේෂන් එක. දෙනවා නම් දෙන්න පුළුවන් මචං කන පැලෙන්න. මං කන පැල්ලවලු දෙමු.
ഇത് ആവത്തില്ലേ තාත්තේ අපේ නම්බු ඉවරයි. කියන්න ඕන ටික තාත්තේ හොඳට කියලා තියෙනවා. බා හොඳට කිව්වද ඒක? කනේ ඇඟිලි ගහගන්න කියලා තියෙන තාත්තේ. එහෙම බලන් ඉන්න බෑනේ අපිට අයියලා විදියට. කියන්න ඕන ටික කියලා කන පැලෙන්න ගහලා ඉන්නේ. උඹ ගැහුවද මල්ලිට? තාත්තේ හිට දැන් භක්ත ගීතේ පන්සලේ කොහොමද මූ එකන් තාත්තා කියන්නේ? හොඳ ප්‍රශ්නයක්. තාත්තට දැන් මූ දැක්ක මොකද හිතෙන්නේ? මූ ටෙනිස් බෝලයක් වගේ. ඒ දෙන්න දෙන්නේ නේවන්ගේ තාත්තේ නෑදෑයන්ට කොහොමද මූණ දෙන්නේ කියන්නේ ඔබ? මුණ දෙන්න අමාරුයි නේද අපිට? මං ගමේ යන්න තීරණය කරා. ඔබ මොකටද දැන් ගමින් යන්නේ? ලැජ්ජයි ඔයි. මේ ගමේ අපි කොහොමද හිටියේ? උඹ යනවා මාත් යනවා. මට තනියම මචං මේ නාටකම් බල බල ඉන්න බෑනේ බා. ඔය තමුසෙ දෙන යනවාද? ඒක වෙනම් උඹලා ඵලයන්. හරි අපි යන්නේ. අපි යන්නේ මූව ගෙදරින් යනවා. තාත්තා මොකුත් කියන්නේ නෑනේ මූට. නිකන් අපි වැරදි කරලා වගේ නේ තාත්තා ඇසිරේ. දැන් මං කිව්වද උඹලා මේ වැරදි කරා කියලා? තාත්තදී මූට බයින්නකො මගුල. තාත්තට හදන්න බැර නම් අපිට කොහොමත් හදාගන්න බෑ. දැන් ඔබට ගියද කියන්න බලන්න. 5000යි. හරි සුළු මුදලක් නේ බා. ඒකනේ තාත්තේ කියන්නේ. මුන් දෙන්නට මාර අමාරු වෙන්නේ තියෙන්නේ. ගාන නම් හොඳයි මට මේ මාළු ලස්සනක් නෑ කෙනෙක්ද? කොණ්ඩේ පොඩ්ඩක් මේ වටෙන් පොඩ්ඩක් අඩු කරපන්. ඔව් අඩු කරන මේ පොඩ්ඩ වටේ පොඩ්ඩ ෂේඩ් එක ගන්න වයිට් එක ගන්න පොඩ්ඩ. මොකද පොඩ්ඩක් මරු කර පොඩ්ඩක් දාපන් පොඩි ග්‍රීන් කලර් එකක් වගේ. ඊළඟ ග්‍රීන් කලර් එකක් දානවා. අම්මේ සල්ලිල්ල ගන්නවා. හරි හොඳයි හොඳයි. ඔය මේ බලපංකෝ බා. තාත්තා පුතා දාර කොණ්ඩ ට්‍රිප් එකක් යනවා. දැන් බලන් ගියම අපිනේ මං වැරදි. අද තාත්තා මේ කරන්නේ. මේවට ගාණක් වන්න නැද්ද මේ මූ අපේ නම්බුව කණ එකට? උඹලා ඉතින් ඔක්කොම ටික උට කිව්වනේ ඉතින්. අරට ගාලා කන පැලෙන්නේ. මේ වා කියන්නේ ඔයා. අපි කිව්ව කියලා ඩන් නෑනේ. අපි තාත්තා නෙමෙයිනේ. දැන් ඉතින් මම කිව්වත් ඉතින් මුට කියන්නේ ඔය ටිකම තමයි. උඹලා ඔක්කොම කියලානේ උට. තාත්තේ. වාට මොකද නේ කොණ්ඩේ දම්පාටක් වගේ ලයින් කරොත් ඈ. දම්පාට මං ආසම පාට. පොඩි කාලේ හරි ආසයි දම්පාටට. අම්මට සිරි. සිරාවට ඔබ කියන මම දම්පාට කොච්චර ආසද කියනවා නම් මේ පළණි කෙල්ල දම්මිම අම්ම දන්නවද ඔබ? පිස්සු ඔය ගහට ඔය කියන්නේ ට්‍රැක්ද බා අම්මගේ නම පින්කිනේ තාත්තේ. පින්කින් දම්පාට ළඟින් යනවා. මොනවද බං අපේ පවුලට මේ වෙන්න යන්නේ? එහෙනම් දාමු ඈ. ගැම්මට පණේ ලව්වේ මතක් වෙන්නත් එක්ක අම්මට කියන්නේ බය වෙන්න එපා. ඔක ඉතින් 5000කින් කරගෙන පුළුවන් ඉත අපිට. අයියෝ අවුලක් නැහැ මගේ යාළුවෙක් කරන්නේ. අපිට thank you කරගෙන පුළුවන් ඉදන්නේ. යා මට වැඩකුත් නැහැ යා. මේ හරියට මේ දම්පාට දාන්න කියලා පහමද නැත්තම් වෙන පාටක් දාන්න. මචං නම්බු එක්කම මේ ගමේ යනවා බං. මල්ලි ඇයි? ඒ මට තැඹිලි පාට සෙට් එකක් දන්නේ නැහැ නේ කොණ්ඩේට. අම්මට මරු සෙට් වර යන්නේ උඹත් වරෙන් 5000 ගන්න. ඔබ මොකද කරන්නේ? මං ගමේ යනවා අයියේ. ගමට ගිහලා මොනවද කරන්නේ? ගමට නෙමෙයි බං ගමේ යන්නේ. ගමෙන් ගිහලා මොකද කරන්නේ? මං තට්ටේ ගන්නවා. පිස්සුද උඹට තට්ටේ ගන්න. අපේ නම්බු මොකද කියන්නේ? ඒක වයින්නවා බං ඒක බලන්න මොනාරි ගහලා දුන්නා බං ඉන්දියේ හරිද? හරි. දැන් ඒ මොකද්ද කියන්නේ ඒ හිතාගන්න වෙනවා ඒක එච්චර ඒකම හිතන්න ඕනෙත් නෑ නේ නෑ ඒක නෑ ඒක හිතන්න ඕනේ නෑ මචං ඒක ගන්න දෙයක් තිබ්බා ඇත්තටම තිබ්බා. හැබැයි ඉතින් ගත යුත්තක් හොයන්න මේවා බලන්න යන්න එපානේ පොඩ්ඩක් hina වෙන්න මේවා බලන්න. ලේ පිරිසිදු කරගන්න. ට්‍රැක බයිනවා ඒක ඔව්. දැන් ඊළඟට තියෙනවා මචං ඊට වඩා ට්‍රැක පයින් වීඩියෝ එකක්. හරිද? ළමයි දෙන්නයි ගුරුතුමයි අපි ඒකත් බලමු.
දෙන්න. පන්තිර යන්න ආවේ. ඇතුළට අරන් එන්න එපා. මේ බලහන් මම ඇතුළට එන්න එපා කියනවානේ. එහෙම කරන්න එපා. අපි ඉගෙන ගන්න ආවේ. ඒ වුණාට ඇතුළට ගන්න නෑ. අද විතරයි පරක්කුනේ ඉතින්. පෙරේද චුට්ටක් පරක්කුණා. බලා ඊයේත් පරක්කු. දැන් ඔය අපි ඇතුළට ගන්න නැද්ද කියන්නකෝ. අපිටත් ඉගෙන ගන්න අයිතියක් තියෙනවා රෙද්ද. බලා ගුලි කාලා නේදී. අම්බෝ නෑ හොඳේ. අද නම් කොහොමත් කාලා නැත. ඒ කියන්නේ බලා වෙනතර කනවා නේද? ඔව් වෙන්දර කනවා. අද කෑනේ. නෑ නෑ බලා මොනවද ජරාවක් කාලා ඉන්නේ. ජරාවක් නම් කෑවා. අපෝ ඌ අර රොටි දෙකක් කෑවා කැන්ටින් එකෙන්. ජරාවක්. කන පැලෙන කන කන කියපන් ගුලි කෑවද නැද්ද? මොකක්ද අප්පයි ගුලි කෑවේ නැත්තම් කෑවේ නේද? මොකද්ද කියන්නේ? කෑවා කියන්නේ? කියපන් ගුලි කෑවද නැද්ද? කෑවේ නෑ. ඔයා පුළුවන් දෙයක් කරන්න. ගුලි කෑවේ නෑ. හරි ඵලයන් යන ඇතුළට. අම්බන් ඇතුළට. මේ මෙයා මරි සිදානවා මෙයා. ඒ කොහෙද මේන? ගද්දානේ ඔයා එන්න කියනවා යන්න කියනවා. මේ වරන් ගිහුවල. උඩපල්ම දෙන්නත් එක්ක. මොකක්ද ගහලා තියෙන්නේ? කලාංශේ. උඹලා දෙන්න මොනවද කරන්නේ? අපි මැත්ස් එකේනේ. මැට්ස් එක මොකද මෙතන කරන්නේ? ඒක තමයි පන්තියෙන් පොඩ්ඩක් මාරු වෙලා. ඒ කියන්නේ බලා ගුලි කාලා නේ තින්නේ. පන්තිය පොඩ්ඩක් මාරුණා. පන්ති දෙකම එකව ගියනේ. අනේ සර් අපි යනවා. සෝරි ඈ. යම. අපි යනවා එන. ගුලි නම් කෑවේ නෑ අපි හරිද? ඒ ඔයි තමසෙන් නම එහෙනම්. අයියෝ මුන්ට පිස්සුද වන්දපන්. මේ මූ ගුලි කාලාද වන්ද? අනේ මට බෑ මම ගහනවා මූට. අයියෝ ඉගෙන ගන්න දෙන්නකෝ. ආ යන්න කියනවා එන්න කියනවා. ඔයාට නිකන් අපේ සෙල්ලමක් වගේද? මේ උඩ බලපන්. මොකක්ද ගහලා තියෙන්නේ? කලාංශය කියලානේ තියෙන්නේ. කලාංශ 12B කියලා තියෙනවා. උඹලා මෙතන මොකද කරන්නේ? අපි මැත්ස් නේ කරන්නේ. උඹට ෂුවර්ද අපි මැත්ස් කරන්න කියලා. ඔයල් වලට මැත්ස් කරන්නේ බා. එතකොට අපි දැන් මොනවද කරන්නේ? කරන්නේද? දැන් කරන්නේ බලා කලාංශය තමයි. ඵලයන් ඇතුළට ගුලි කාලම් බලා. මට සිවිය උනේ බා. අපි කලානේ. උඹට කිව්වා. යම. අද රාඩියෝ ළමයි නෑ නේද? ඒ මේර. උඩ බලපන්. ඒ ආයෙ උඩ බලන්නලු බා. ඒයි තම්සලා තුන් දෙනා මේනු තම්සලා තුන් දෙනා මොනවද වෙයි කරන්නේ? අපි ඉස්කෝලේ යන්නේ නේ. ඉගෙන ගන්නනේ ආවේ. හරි උඹලා දෙන්නේ ඉගෙන ගන්නවා. එතකොට උඹ මම උගන්නන්න නේ ආවේ. මොනවද උගන්නන්නේ? මම ෆිසික්ස් නේ බලන්නේ. කලාංශි? ඔළුව රිදෙනවා බම් මගේ. ඔලුවක් මොනකොට? නේ? මොකක් පෙත්තක් ගියේ නැද්ද? නෑ නෑ බම් බොරුවක් කරන්නේ. සාපි යනවා. කොහෙද යන්නේ? කියපන් උඹලා ගුලි කාලා නේද ඉන්නේ. අයියෝ මෙයත් මේ ට්‍රිප් එකම යනවනේ. අපි ගුලි කාලා නෑස. එහෙනම් තම්සලා තුන් දෙනා මොනවද මේ සෙනසුරාදා ඉස්කෝලේ ඇවිල්ලා කරන්නේ? අද සෙනසුරාදාද? අද සෙනසුරාදා. ඒක තමයි පන්තියේ ළමයි හිටියේ නැත්තේ බා. ඒ වැඩක් නැහැ. තම්සලා තුන් දෙනා ඇත්තටම මොකද්ද මේ ඉස්කෝලේටලා කරන්නේ? අපි මේ ඩ්‍රාමා එකක් ප්‍රැක්ටිස් කරනවානේ. ඩ්‍රාමා එකක්? ලබන බදාද මීඩියා ඩේ එක තියෙනවනේ. ඒකට. මීඩියා ඩේ එක? තුන්දෙනෙක් කරන ඩ්‍රාමා එක. මොකද්ද ඩ්‍රාමා එකේ නම? ළමයි දෙන්නයි ගුරුවරයයි. මාර නමක් නෙවෙයි ඒක. මේ අයියා තමයි දෙන්නේ. මේ මීඩියා ක්ලබ් එකක් නේ. දබන්ට මීඩියා ඩේ එකක් තියෙනවද? ඔව් මට නම් හොඳටම ෂුවර්. තම්සලා තුන් දෙනාගේ ඉස්කෝලේ මොකක්ද? විශේෂකර ජාතික පාසල. ඉස්සරහට බප කළු වෙනවා. අප කලු කියන්නේ? නහිර පළාත කළුතර. ඉත බලපන් තුන් දෙනා. මොකද්ද තියෙන්නේ? මේ විසිතුරු ගොඩපර ගාහින ප්‍රජාශාලා. ඔයි මේ අපේ ඉස්කෝලේ නෙමෙයි ප්‍රජාශාලාව. එතකොට මූ කවුද බං? මම ග්‍රාම සේවකෝයි. අන්න. යමුද මචං? ඒ තම්සලා තුන් දෙනා මේනු. දැන් නම් ඇති ඈ. ගාලන උඩ. මොකද්ද ගහලා තියෙන්නේ? 723 B ගොඩබර ගාහෙන ප්‍රජාශාලාව. උඹලට මතකද අපි ගිය සතියේ මෙතන ඩ්‍රාමා එකක් කරා? ගියේ බලාදන්නේ කරේ නේද? ඒ තම්සලා අතර දෙනා මේනු. තම්සලා අතර දෙනා මොනවද සෙනසුරාදා ඉස්කෝලේ කරන්නේ? ඩ්‍රාමා එකක් ප්‍රැක්ටිස් කරනවා. ඩ්‍රාමා එකක්? ඔව් ලබන බදාද මීඩියා ඩේ එකට.
මීඩියා ඩේ ලැබරපදාද මීඩියා ඩේ ආර්ට් සෙක්ෂන් එක මොකක්ද නාට්‍යය නම තමයි දෙන්න සේරු ග්‍රාමසේක ග්‍රාමසේක නේවා ඔව් ඔව් ග්‍රාමසේවක තමසල පසන මොකද ඔය කරන්නේ අපි නාට්‍යයක් පුරු දෙනවා මොකක්ද නම ළමයි දෙන්නයි සේරුයි ග්‍රාම සේවකයි ප්‍රින්සිපලුයි හම්සල හයදෙනා මොනවද කරන්නේ උතන අපි නාට්‍යයක් පුරු දෙනවා ළමයි දෙන්නයි සේරුයි ග්‍රාම සේවකයි ප්‍රින්සිපලුයි ගුලිගාල ඉන්න සෙට් එක වනේ සැකපැනලා තියෙන්නේ. නේ ඕකේ පාර්ට් 2 තියෙනවා. ඕන්නම් කියන්න අපි ඉස්සරහට ඒක ගේන්න. මේකේ ගේන්නේ නැහැ ඒක. කැමති නම් විතරයි. ඒක රික්වෙස්ට් ඔයාලට එකක් අනිවාර්යෙන් මේ වෙද්දි සැකපැනලා ඇත්තනේ. මේක බලන්න මොකක්ද බැලුවේ? ගුලියක් කන්න වෙන වුණාට අපි ප්‍රොමෝට් කරන්නේ නෑ නෑ. රෙකමන්ඩ් කරන්නේ. අපි ඒක එහෙම රෙකමන්ඩ් කරන්නේ නැති වුණාට අපි යනවා ඊළඟ වීඩියෝ එකට මයියොක්කා. ඒකත් මැංගුස්ලාගේ. ඔයි මේ මොනවද තමුසේ කරන්නේ මොනවද හොයන්නේ පොඩ්ඩක් ඉන්නවාකුයි මඤ්ඤොක්කා බලන්න. මොනවද හොයන්නේ කියපන් මේ මගේ මඤ්ඤොක්කා පැලේ නෑනේ ඔයි මඤ්ඤොක්ක බැරේ නෑ මේ මඤ්ඤොක්කා පැලේ නෑනේ ඔයි මං හිටවපු ඔබ කොහෙද හිටියේ මෙතන හිටවුවේ බා මේ හෙවණක් නැති තැනක් බලලා හිටවුවා ඇත්ත කියපන් මඤ්ඤොක්කද හිටියේ මෙතන ඔව් ඔව් මඤ්ඤොක්කා හිටවුවේ ඇත්ත කියපන් මඤ්ඤොක්ක බැරේ හිටියේ හරි හරි වගේ. මායිදී ඔබ කියන්න ඕනේ නෑ නෝයි මඤ්ඤොක්කා පැලේ හිටවුවේ සමුදේ නාදරින් බලාගත්තත් එක්ක නේද මඤ්ඤොක්ක බැරේ ඕයි එන ගානකුත් කියා ඒ පැලේ එක කොච්චර විතර වැවුනද ඔක උස චරක් විතර ඇත්ත කියපන් මූ ගහලා දන්නේ. මඤ්ඤොක්ක අයියට කියපන් ඉතින් මම මොකටද තමුසෙට බොරු කියන්නේ මේ මඤ්ඤොක්කා අර කිව්වද මඤ්ඤොක්ක වමනෝ කියලා යාළුවටත් කිව්වා මම ජගත්තය විතරයි දන්නේ ඔබ ජගත්තයකින් මඤ්ඤොක්ක ගත්තේ ඔව් පැල දෙකක් දුන්නා එකක් මැරුණානේ ඔයි මඤ්ඤොක්ක කන්න ඕන නම් අර ටවුමින් යන්න කනවා නියම් බොරුට නේ ගොම්පාට දාන්න නැතුව නෑ මෙහෙමයි අයියේ දැන් තමන්ම වවලා තමන් කද්දී එන අතලේ ගයියේ වට තේරෙන්නේ කොහොම ගෑවත් මඤ්ඤොක්කම තමයි බන්නේ කමුතු ගහක් එන්නේ නැහැ උඹ නිකන් මේ ඔබ වවලා කෑවා කියලා තාත්තේ මේ ඇත්ත කියපන් බුදුදෙන මොකද කරන්න උතන අවුත් අවුරුද්දට වත්ත සුද්ධ කරන්නේ නැදුවේ පුරුදාත් මඤ්ඤොක්ක පැලේ කවුද ගාලා මඤ්ඤොක්ක පැලේ ඔව් තාත්තේ මඤ්ඤොක්කා ඇත්ත කියපන් උඹලා මඤ්ඤොක්ක දවල පිටතන තාත්තේ මු කියපු විදිහට නම් මඤ්ඤොක්ක තමයි වවලදී මෙච්චරක් විතරයි දුස මේ තමුසේ දැක්කේ නෑනේ දැක්කා වගේ කියනෝ නිකන් කම්සල මඤ්ඤොක්ක නොච්චර ආසයිද ඔයි මූ මේ කලින් මඤ්ඤොක්ක එහෙම කෑවෙත් නැහැ මතක විදිහට මාසයක් විතර වෙනවෝයි කන්න පටන් අරන් දැන් කවුරුක වෙයි තාත්තේ මමයි මඤ්ඤොක්කා පැලේ කරුවේ කම්සලට ඔය මඤ්ඤොක්ක පැලවන වෙලාවේ මේ බීලුණු පැලයක් කරි මේ මිරිස් පැලයක් කරි වන්න තිබ්බනේ දැන් කවුද උඹට ඔය මඤ්ඤොක්ක පැලේ දුන්නේ උඩ මේ තාත්තේ මේ ජගත්තය දීලා තියෙන්නේ හරිෂෝ ජගත්ෙන් ගන්නද මම මඤ්ඤොක්ක හරි තාත්තේ පණ්ඩිතකමනේ ඕයි මඤ්ඤොක්කා හැදුනා නම් තමුසේ මයි දෙන්නම කනවනේ ඔයි ජගත් තම්සිය රවට්ටල ඔයි ජගත් මාව රවට්ටලාද තාත්තේ යකෝයි මඤ්ඤොක්ක නෙමෙයි තක්කාලි ඇත්ත කියපන් තක්කාලි පැලේ ගැලුවද මොකද තාත්තට ෂුවර්ද තක්කලේ වෙලේ ගැලුවා කියලා දැන් ඒක වල මාසයක් විතර වෙනවා කිඩිත් නෑ මොකද්ද බන්නේ තාත්තනම කියන්නේ හිටිය තාත්තේ හරිද මම දැනගෙන හිටි දැන් මම දන්නවා දින්නේ මේ උඹ දැනගෙන හිටියේ ඔක තක්කලේ පැලේ කියලා තාත්තා පණ්ඩිතයිනේ තාත්තේ තා මාසය ඉවසන් තිබ්බේ මොකද අලබහින්නද අල්ල බහින්නද මාසයක් ඉන්නවා නෑ ඕයි එහෙනම් මොකට මල් හැදෙන්න තාත්තේ අපරාධ නේද ඔයි තා මාසයක් විතර අපිට ඉවසන්න තිබ්බේ තාත්තේ දැන් පැලේ කොහෙද ගලුපු පැලේ ඒක බං මේ අර ඉස්සරහට අලුතෙන් ආපු ඕසි මාත්‍යට දුන්නා මම හරිෂෝ
ශෝක්‍රේ බංහිති අලුතෙන් මිනිට පැලයක් දෙන එක අයි තිල්ලගන්න බැරි ඒකන දීපු දෙයක් කොහොමද ඉල්ලන්නේ නෑ ඔන්න ඉල්ලන්න එපා. පුතා මේර පොඩ්ඩ තාත්තේ මේ අර ඉස්සරහා ගෙදර පෙරේරාංකල් තක්කාලි බැලයක් දුන්නා. මේ බලනවා මේක මේ තක්කාලිද කියලා. කො බලන්න. මේ බලනවා මේ. මේ නම් තක්කාලි නම් නෙමෙයි තාත්තේ. මේක විසික් කරලා දානවා. අපේ ගෙදර මඤ්ඤොක්ක කණේව ඉන්නේ. විසික් ගන්න එපා තාත්තේ. ඔක මට දෙන්න. මේ තමුසේ මඤ්ඤොක්ක එහෙම කන්න ලෑස්ති වෙන්න එපා. තමුසේ සීනි නගින එකපාරට. නෑ තාත්තේ. මට නෙමෙයි. මගේ යාළුවෙක් ඉන්නවා. මිනිහ හරි ආසයි මංජොක්ක. ජගත් අයියේ මල්ලි හොඳ මංජොක්ක. ගත්ත අයියා කියන්නේ ඔය මේ ජගත්තේට මඤ්ඤොක්ක පෙලයක් හම්බෙලා. මේ තක්කාලි වෙලද දන්නේ ඕයි නෑ නෑ මඤ්ඤොක්ක. මං දන්නවනේ ජගත් අයියා. උඹට කලින් බා මං ජගත්ත දන්නේ ඔන්න බලන්න ඕකත් අනිවාර්යෙන් තක්කාලි පැලේ මං්ඥොක්කනම් ගන්න එපා මේ ඕලුවට සමදල ගැටවැට වීඩියෝ බලන්න ඒ තනිකරමර නිකං ප්‍රහලිකා තියල්ලවා එන්නට කන්සන්ට්‍රේට් කරලා හොඳට බලන්ගට උත්තරයි තේරුම් ගන්න පුළුව ඒත් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න කොහිට දෙයන්න ඕන YouTube එකට ගිහිල්ල මංගුස්ලයි විඩියෝස් බලන්න YouTube විතරනේ මෙයාලා Facebook තින්න මෙයාලා TikTok තින්නවා මේ හැම ප්ලට්ෆෝර්ම් එකෙන් follow up කරන්න මෙයාලා මෙයාලා ලස්සන සින්දු ටිකක් කියනවා සුපිරි වැඩ මාර ක්‍රියේටිව් ඉතින් අපි අරගෙන ආවේ ඉතින් අද නිකන් තිබ්බ පරණ වීඩියෝස් ටිකක් විතරයි ඔයාලා කියලා තිබ්බ හින්දා මේක ගේන්න කියලා ඉතින් කොහොම හරි මේක තමයි ඒක ඉතින් මංගුස්ලව සබස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න ගිහිල්ලා තව බලන්න වීඩියෝස් තියෙනවා සින්දු තියෙනවා එනදී අපි යන්න යන්නේ ඔයාට ගේන්න ඕනේ ඊළඟ කන්ටෙන්ට් ක්‍රියේටර් කවුද කමෙන්ට් එකක් දාන්න එහෙම ඔයාලා කැමතිව කන්ටෙන්ට් ක්‍රියේටර් අපි අරගෙන එනවා වැඩි ඉල්ලීමට අපි තැන දෙනවා එහෙනම් අපි යන්න ජය ජය වේවා